මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීම සඳහා අපගේ YouTube නාලිකාව subscribe කරන්න. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. ඔබ ඔබේ චරිතය දිහා බලමින් මේ බණපද ගලපලා බලන්න දෙව්ලොව යන්න හම්බෙන්නේ දේව ධර්ම තිබ්බොත්. ජීවිතේ දේව ධර්ම තියෙන්න ඕන. මොනවද දේව ධර්ම? මොනවද පුතේ දේව ධර්ම? අවමංගල්‍ය ආදාළ සමිතියේ ඇත්තන්ට දේව ධර්ම තියෙනවද? දේව දරුවෝද? දේව ධර්ම කියලා කියන්නේ පිට්ටනිය වල බුදියලා හරියන්නේ නැහැ. ඒකට පන්සලේ බුදියන්න ඕන. හරි. එතකොට තමයි දේව ධර්ම ඇහෙන්නේ. දේව ධර්ම කියලා කියන්නේ ලැජ්ජාවයි බයයි. මොනවටද? පාපයට. පාපයට අකුසලයට ලැජ්ජා බය ඇති බව. ඒක හැම වෙලාවෙම ජීවිතේ ප්‍රගුණ කරනකොට මෙනෙහි කරනකොට රඳවාගෙන ඉන්නකොට යමක් කියන්න ඉස්සෙල්ලා යමක් කරන්න ඉස්සෙල්ලා යමක් හිතන්න ඉස්සර වෙලා මේකෙන් පාපයක් සිද්ධ වෙලා මට නිന്ദා අපහාස වෙයිද ලැජ්ජාවක් ඇති වෙයිද සංසාර ගමන නරකාදියට වැටි දුක් විඳින්න වෙයිද කියා ලැජ්ජා බිය උපදවාගෙන පාපයෙන් ඈත් වීම තමයි දේව ධර්ම. ඒ අයට දෙව්ලොව උපදින්න පුළුවන්. බඹලොව උපදින්නේ කවුද? බඹලොව උපදින්න නම් සතර බ්‍රහ්ම විහරණය තියෙන්න ඕන. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. ඔයාලා බලන්න ඔයාලා ගාව මේවා තියනවාද කියලා. එතකොට ඔබ යන තැන ඔබට තීරණය වෙනවා. මම යන්නේ දෙව්ලොවටද බඹලොවටද එහෙම නැත්නම් ආපහු කැරකිලා හබරත්තාවල මනුලොවටද ලෝකේ තියෙන පින්වන්තම ගමනේ එයින්ද කැරකිලා ආපහු හබරත්තාවලටමද කියලා බලන්න පුළුවන් වෙන්නේ තමන්ගේ චරිතය ඇතුලේ මේ ಗುಣ පිහිටවලා තියෙනවා නම් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ඔබ ඔබේ ජීවිතය කෙරෙහි මෙත් සිතින් බලනවද කරුණාවෙන් මුරුදු බවෙන් එවැගේම මදහත් ස්වභාවයෙන් සලකමින් ජීවිතය හසුරුවනවද කියලා බැලුවාම ඔබට ඔබෝ පේනවා. හාමුදුරුවනේ ඒ ගුණ නම් මංගාව නෑ තවම. එහෙනම් තවම බඹලොවට යන්න පාරට වැටිලා නෑ. අනිත් ලෝකය මනුලෝකය. මනුලොව උපදින්න හම්බෙන්නේ මොන ධර්මතාවයන් ප්‍රගුණ කළාමද? ඔබ පෙර භවයේ එව්ව ප්‍රගුණ කළ නිසා මේ භවයේ මනුලෝ ඇවිදිලා නේද? පින් කරපු හින්දානේ ආවේ. අම්බල මේ පින වලංකදක්ගෙන ඒක බිඳපු ගොන ඒකට මට හිනා අම්බල මේ පින වලංකදක්ගෙන ඒක බිඳපු ගොන ඒකට මට හිනා ඕකේ ගුණය රසය වටිනාකම දන්නේ නැති මොන්ටිසෝරියේ ගෑනු නටනවා පොඩි උන් එක්ක. ඔය කවිය කියා මම දැකලා තියෙනවා නටනවා.
රවුමක් හැදිලා කරෙන් අල්ලාගෙන චූටිය උන් පොලිමට රවුමට කැරකෙනවා පාලිකාව මැද්දේ ඉඳගෙන දෙපැත්තට තරාදිය වාගේ නැමි නැමි අප්පුඩි ගහ කවිය කියනවා. අපේ හඳුන්නේ මේ කියන ගමන. ඒකිගේ හිතේ නටන්න හදාපු එකක් කියලා. අම්බලමේ පින තාවකාලික විශ්වය නැමති අම්බලමට සංසාරේ බොහෝ පින් කළ පින්වතා අවුදින් මනුලොවට අවුදින් පින් කරලා සත්ත්ව ලෝකයේ උත්තරීතරම සත්‍යෙක් වලං කඩක්ගෙන එනකොට සංසාර ගමනේ කරපු කුසල අකුසල ශක්තිය කර තියාගෙන අවුදින් ආපු දවසේ ඉඳලාම අර කදේ තියෙනවානේ මලු දෙකක් කුසල් මල්ලයි අකුසල් මල්ලයි ඔය දෙක පිරෙව්වා. පුරෝලා පිංකල පිනා කෙලස් බරින් බර වෙලා දුක් විඳිනවා දැක්කාලු ගොන. කවුද හබරත්තාවල ගොන? කවුද? මෙතනත් ඉන්නවා මම පෙන්නන්නද? හබරත්තාවල ගොන. ගෝ කියන්නේ පුතේ ගෞතම. නා කියන්නේ නායකයානෝ. මේ ලෝක ධාතුවේම සකල කෙලෙසුන් නැසු ගෝතම නායකයානෝ මේ ඉන්නේ. ගෝතම නායකයානෝ බුදුහාමුදුරුවෝ. ඒ කවියේ ගොනා කියලා කෙටියෙන් විවාහාර කෙරුවේ බුදුහාමුදුරුවෝ. ගෞතම නායකයානෝ දැක්කාලු කෙලස් බරින් බර වෙච්චි මිනිස්සු දුක් විඳිනවා. ප්‍රඥාව නැමැති අඟෙන් ඇන්නාලු අර කෙලස් කද කුඩු වෙලා යන්න. කෙලස් හැලී ගියාට පස්සේ පිනා බර නිදහස් කොට සතුටින් පිනා ගියාලු. ඒක දුටුවෝද සකල කෙලෙසුන් නැසූ බැවින් සියලු දෙනාද ප්‍රීතිමත් වුණා කියලා තමයි මේ කවිය කියන්නේ. ඒ මිනිස් දහම් ප්‍රගුණ කරපු අය මනුලොව උපදින්නේ මිනිස් දහම් ප්‍රගුණ කළ අය. මොනවද මිනිස් දහම්? කරුණාව, දයාව, මෛත්‍රිය, සෙනෙහස, ආලය, ආදරය, ලෙන්ගතුකම, ඍජු බව, මෘදු බව, තපස, වීර්ය, සමානාත්මතාවය වැනි උදාර මිනිස් ධර්ම ඔබ ගාව තියෙනවා නම් ඔබට ආපහු මනුලොව උපදින්න පුළුවන් මහා ප්‍රඥයෙකු ලෙසින්. පතිරූප දේශ වාසෝච සුදුසුම ප්‍රදේශයක් ඔබට හිමි වෙමින් වතුරත් නැති හබරත්තාවල වගේ නෙවෙයි සුදුසුම නැවුම් ප්‍රදේශයක උපදින්න හම්බෙනවා. බලන්නකෝ අපේ අවාසනාව. මහා දිය දහරක් ගලනවා හබරත්තාවලට යටින්. හැබැයි ගම වේලිලා බටේකින් වතුර එනකන් නිකටට අත තියාගෙන ඉන්නවා. හැබැයි දඹුලු ඔය ගලා බහිනවා. මිරිස් ගෝණියා ඇල ගලා බහිනවා. මැද්දේ ඉන්න ඔබ වේලිලා. කොහොමද වාසනාව? පින්නතුනේ බුදුහාමුදුරුවෝ අනුදැන වදාරනවා සුදුසුම
සතුට දනවන පහසුකම් තියෙන සුවසේ සැපසේ සතුටින් දිවි ගෙවාලන්නට පුළුවන් පරිසරයක් ලැබෙන්නේ ආනන්දනීය මිනිස් දහම් ප්‍රගුණ කරන ඇත්තන්ට. එහින්දා ඔබම තීරණය කරලා ඔබ දෙව්ලොවද උපදින්නේ මනුලොවද උපදින්නේ බඹලොවද උපදින්නේ කියලා බලන්න. මේ තුනට එන්න බැරුව ඔබ කරන වැඩවලින් ඔබ වෙන පාරක් හදාගෙන නම් ඔබට යන්න තියෙන්නේ පින්නතුනි නරකය, තිරිසන්, പ്രേත, අසුර කියන දුගතියට. තිරිසංගත වැඩ කළොත් තිරච්ඡාන ලෝකයට, පෙරේත වැඩ කෙරුවොත් පෙරේත ලෝකවලට. එහෙනම් ඇහැ කන ඇරලා බලලා හොඳට ජීවිතේ හදාගන්න. පෙරේත ලෝකවලට යන කීප දෙනෙක් මම පෙන්නන්නද මෙතනින්ම. රනිල් වික්‍රමසිංහ මහත්තයා හිඟා කාලා බොහොම අමාරුවෙන් හොයාගෙන ඇවිල්ලා දීපු හාල් කිලෝ 10 දීපුවා. ගෙදර යාන වාහන තියෙන, ගෙදර හාල් තියෙන, ගෙදර වී තියෙන යමක් කමක් ඇති එවුන් ගත්තා නම් ආන් එවුන් යන්නේ අපායට. ආන් එවුන් යන්නේ තිරිසන් ලෝකයට. ඒ අය රොඩියෝ. අහිංසක දුප්පත්ම මිනිහෙකුට දෙන්න තිබ්බ එක හොරට ගත්තා නම් ඒක රොඩියානේ. ඒක වසලයක්. හබරත්තාවල එහෙම ගත්ත ඇත්තෝ මෙතන ඇති. සමෘද්ධි නියාමක ඉන්නවද? සමෘද්ධි නියාමක තමයි ඔය වැඩේ කෑවේ. ඇයි එයාලානේ තෝරන්නේ? ආරච්චි මහත්තුරු, සමෘද්ධි නියාමක මහත්තුරු, ගොවි නියාමක මහත්තුරු, සමාජ සේවා මහත්තුරු ආදී කොට නිලධාරියෝ තෝරලා තියෙන්නේ නැති බැරි අය වෙනුවට ඇති හැකි අය. හිඟා කාපු හාල් කණ්ඩ. ලැජ්ජහේ බෑ පුතා. රෙදි ඇඳගෙන ගිහිල්ලා හිටගෙන හිටිය හැකි දප්පේ අර පොලිමේ. විලි ලැජ්ජා නැති අය. හේතුව ඇයි මේ? මෙහෙම ලැජ්ජ බය නැතුව තිරිසංගත වැඩ කරන්න හේතුව පුතා අපට ධර්මඥානය නැතිකම, ධර්ම අවබෝධය නැතිකම, පින්පව් නොතේරෙනකම, කුසල් අකුසල් නොතේරෙනකම, සසර බිය නොදන්නාකම. ඒ නිසා ඇහැ කන ඇරලා ලෝකේ යථාර්ථය දෙස බලා ලද මිනිස් භවයෙන් උතුම් ප්‍රයෝජනයක් ගනිමින් ගෝරතර භයානක සංසාර ගමන නවත්වා උතුම් මහ නිවනින් සැනසීම ලබන්නට වරම් පාදන උදාරතර පුණ්‍යවන්ත අවස්ථාවක් ඔබට සාධනය වෙලා තියෙනවා. හබරත්තාවල එකමුතු අවමංගල්‍ය ආධාර සමිතිය මගින් සසර ගමන සුවපත් කොට පින් කුසල් රැස් කර ගන්නට, ධර්මඥානය උපදවා ගන්නටයි ලෝකයේම වටිනාම දාණය මේ දෙන්නේ. මරණාධාර සමිතිය කිව්වාට ඕක අධිකරණය වාගේ එකක්. උසාවිය වාගේ. හැබැයි ඒ උසාවියෙන් අද කරන වැඩේ නම් හොඳයි. අද දඩ ගහන්නේ පුතා. ආපු උන්ටත් දඩ ගහන්නේ, නාපු උන්ටත් දඩ ගහන්නේ. එහෙනම් ගැටලුවක් නැහැ. ආධ්‍යාත්මයෙන් ඇවිල්ලා බනහන්න පුළුවන්. වෙනදා සමිතියට එකයි එන්නේ, අද ගෙදර ඔක්කොම ඇවිල්ලාත් ඉන්නවා.
ලෝතුර අමාමෑණි බුදු පියාණන් වහන්සේගේ තුනුරුවනේ ආభాසයේ ලත් සත්පුරුෂයෝ. ඒ නිසා හිත කය වචනේ කියන ත්‍රිවිධ ద్వාරය සම්වර කර ගනිමින් මේ ලැබිච්ච උත්තම අවස්ථාව මරණයට ආධාර ඉල්ල ඉන්නේ නැතුව නිදහසේ මැරි මිහිදම් වන්නට ඔබට මට අපට හැකි ශක්තිය මැරි මැරි ඉපදී සසර ගමනේ දුර යන්නේ නැතිව සසර ගමන කෙටි කර ගන්නට නැනනුවන පසක් කර ගැනීම සඳහා ලැබුණු මේ පින්බර අවස්ථාව මනාව අවබෝධයටගෙන සදහසිතින් යුක්තව ඇහෙන බණපද සුනාත ධාරේත චරාත ධම්මෝ හොඳට අහලා අවබෝධ කරගෙන ඒ අනුව හැසිරෙන්නට වීර්ය කරන්න. ඒ උතුම් වීර්ය වඩමින් සසර ගමන සුවපත් කර ගන්නට ඔබට මට අපට මේ ගෞතම සම්බුද්ධ රාජ්‍යයේදීම වරම් ලබන්නට ධර්මඥානයම වේවා වෙත්වා වෙම්වා කියන හැඟීමෙන් සාදු කියලා බණ අහන්න ලෑස්ති වෙන්න. පින්නතුන් මං අද ඔබට බණ කියන්න මාතෘකා කළේ ගැඹුරු සූත්‍ර දේශනාවක්. ඔබ කවදාවත් අහලා නැති ඇහිලා ඇති ඒත් මතකයේ නම් නැතු ඇති. අහලා නැහැ ඇහිලා තියෙනවා ඒත් මතකයේ නම් නැහැ. මතකයේ තියෙන්න නම් නැවත සතතාභ්‍යාසය දෙන්න ඕනේ. නැවත බලන්න ඕනේ. නැවත මෙනෙහි කරන්න ඕනේ. දකින්න ඕනේ. එතකොට මතකයේ රැඳෙනවා. ඔබ බලන්නේ නැත්තෙම දකින්නේ නැත්තෙම අඩුවෙන්ම අහන්නේ බනනේ නේද? වැඩිපුරම අහන්නේ ඕපාදූප සම්පප්පලාප බොරු කේලම් පරුස වචන හිස් වචන සම්මා දිට්ඨියෙන් බුදුබණ ඇසීම දුර්ලභයි. ඒ අහන එක දුර්ලභයි. ඒ නිසා මතකයේ මේ ඉන්න කාටවත් නැතයි කියා මගේ විශ්වාසය මා මාතෘකා කළ සූත්‍රය. ඛතමංචා උසෝ සම්මා වායාමෝ ඉදා උසෝ බික්ඛු අනුප්පන්නානම් පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāya anuppannānaṁ kusalānaṁ dhammānaṁ uppādāya uppannānaṁ kusalānaṁ dhammānaṁ titiyā asammosāya bhiyo bhāvāya vepullāya bhavanāya pāripūriyā චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදති උපාසකම්ම මොකද්ද සූත්‍රේ? මතක්ුන්නේ නේද? නිති පන්සිල් පෝයට අටසිල් ත්‍රිපිටකයේ පන්සලේ කබඩ් එකට දාලා ත්‍රිපිටකේ වහලා තියෙන්නේ බණ වහලා පුතා ලොක් කරලා තියෙන්නේ මෙවුන්දලා එළියේ නටනවා